මගේ නොතනියටවත් කවුරුත් නැතිවානේ. මොකද්ද අපේ සද්දේ? කැලේ පැත්තේ නේද? මොකද්ද මේ සද්දේ? පත කැලේ පැත්තේ හොරින් ගස් කපනවද? සද්දේ. මේ මොකද? මක්දියනේ මගේ රාමු ටික. ඔන්න ඔය ඉසව්වෙන් කුණාටුවක් වගේ සත්තු ටික දුවන් ආවා. හිතා ගන්න බැරි වුණා මොකද උනේ කියලා. දෙපානිස්ගේත් කුඹුර මැදින් සත්තු ටික දුවලා තියෙන්නේ. ඔහේගේ නම් තව පැල කාලේ. අර හේ ගුණේරිස්ගෙයි පොඩි අපුහාමිගෙයි මුළු යායම ඉවරයි. කවුද මේ මහරෑ ගස් කපන්නේ? යන්ත්‍රවල බයට සත්තු ගම් වදින්න ඇති. මේක කරපු මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. මං කට්ටියට වෙලේ කඩේ ළඟට එන්න කිව්වා. ඔහෙත් ඔය තියෙන ටික අස් කරලා දාලා ආවනම් මේ ටික අස් කරලා දාලා අපිත් යම්. අපි කට්ටියම උණගස් මංගටින් කැලේ ඇතුළට යන්. ඒ පැත්තෙන් තමයි සත්තු ඇවිල්ලා තියෙන්නේ. ඒ හරිය ලොකු කැලෑවක් නැති හින්දා අපිට ලේසියෙන් කැලෑහුරු ටික අල්ලගන්න පුළුවන් වෙයි. හැබැයි ඔය කිව්වා වගේ ගස් කපන සද්දයක් නම් නෙමෙයි මට ඇහුනේ. අනේ ඔහේ දන්නේ ඉටි ගෙඩිය. මට නම් හොඳටම විශ්වාසයි. දැන් අර අලුතෙන් තියෙන ගස් කපන යන්ත්‍රවල සද්ද කියලා. මටත් නම් ඇහුනේ ඒ වගේ තමයි. හරි අපි ගිහිල්ලම බලමුකෝ. හොඳ පොලු දෙක තුනක් අරයන්. අහු වුණොත් අල්ලලා පොලිසියට දක්කමු. ඉසවට ගියාද? උන කෑලේ නම් කිසිම හෝදුවාවක් නෑ. කැලේ පැත්තටත් යන්න වෙයි. අපි මෙහෙන් ඇතුළට යනවා. ඔයාලා ඔහෙන් එන්න. ඔය කැලේ නම් මහගස් නෑනේ. මට මතක විදිහට තේක ගස් 6-7කට වඩා තිබ්බේ නෑනේ. ඔහෙලා කිව්ව විදිහට කැලේ හෙල්ලෙන්න කපන්න දෙයක් කොහෙද? යන්කෝ. මේ තියෙන්නේ ගස් අපූරුවට. ඒකනේ ඉන්න. සද්ද ඇහුනට ගස් කපලා නෑනේ. සියාතු ඔහෙටත් ඇහුණනේ සද්ද. හරියටම මේ හරියෙමයි. ගම්බීරි වෙනවා. සත්තුත් ඒකනේ බය වුනේ. ඔච්චර තමා. වෙලෙන් එහා පැත්තේ කැලෙන් ආපු සද්දයක් වද්ද? සද්ද ඇහුනේ ඔහෙලා දෙන්නේ 3 දෙනෙක්ට විතරනේ. අනිත් අයට ගස් කපනවා වගේ ඇහිලා නෑනේ. නේද සිරිසේන? අර සත්තු ටික දුවන් ආපු සද්ද වෙන්න බැයිද? සද්දේ ඇහුනේ සත්තු වෙන්න කලින්. උන් ගියාට පස්සේ ටික වෙලාවක් සද්ද තිබුණා. කැලේ ගස් කැපුවා හෝ නැත. මේ පැත්තෙන් දරා ගන්න බැරි සද්දයක් ආවා. මෙහෙ හේන් වල හිටපු අපිට ඒක හොඳට දැනුණා. පොඩ්ඩ අද ඉස්කෝලේ පළවෙනි දවස නෙමෙයි නම් මාත් අද නවතිනවා සීයට උදව් වෙන්න. මේ අද පියසිරි ආවෙත් නැත්තේ? එයාලගේ මඤ්ඤොක් අය ඌර පොඩි කරලා කියලා නේද? පියසිරිගේ විතරක් නෙමෙයි පොඩ්ඩෝ. ඉස්කෝලේ මුර කරන සෙනරත් මාමගෙත් එහෙමලු. හැබැයි
එයාලට නම් 100ට වගේ ලොකු සද්දයක් ඇහුන් නැහැලු. එක පාරටම සත්තු රංචුවක් ඇවිත් පාත්ති ටික කඩාගෙන කැලේට දිව්වලු. අපේ පැත්තෙන් දුවගෙන ආපු සත්තු ටික හේන් ටිකයි කුඹුරු ටිකයි පොඩි කරගෙනම ගිහින් වගේ. එහෙනම් සෙනරත් මාමලයා ගෙවල් පැත්තෙන් කැලේ අනිත් පැත්තට පනින්න ඇති. දැන් ගිහින් බලමු ගමේ මොකද වෙලා තියෙන්නේ කියලා. මතකද එදා අපි හිටවපු රාඹු පාත්තිය? ඒකම පොඩි කරලා කියලා සීයා කිව්වා. කොමදු වැල්වලට එහෙම අවුලක් නෑ නේද? දැන් ඉතින් කරන්න දෙයක් නෑ. වෙච්ච දේ වුණා. හොදුවාවක්වත් නෑනේ. හවසවත් ආයේ තවානක් හදන්න ඕනේ. මට මෙහෙමත් හිතෙනවා සියාතු. ඔය පැත්තෙන් ගියපු අහස් චත්තරාවකවත් සද්ද වෙන්න බැයිද? ඉඳලා හිටලා ඔය යන්නේ. අනේ වන්ද ආරච්චි මහත්තයෝ, මං ඒ කාලේ උන්නේ ඔය ගුවන් යානා ගොඩ බස්තන තැනක කිට්ටුව. මට ඒ වගේ හඬ හොඳට හුරුයි. හැබැයි ඊයේ ඇහුනේ දෙපානිස් අයියා කිව්වා වගේ ගස් හාරන හඬක්. මට හවස වැඩක් නෑ. මාත් හවස එන්නම්. අපි පාත්ති ටික හදාගමු. අන්න හොඳයි. අපි පුළුවන් විදිහට කට්ටියට උදව් කරගමු. ඒයි ඇත්ත කියනවා. ඔහේ ඊයේ හැන්දෑවේ සප්පායන් උන් නෑ නේද? ඔහේ මේ හදන්නේ මගේ කට අවුස්ස ගන්න. ඔහේ ලත විශ්වාස නැත්තම් නිකන් ඉඳලා. අනික මට විතරක් නෙමෙයිනේ ඇහුනේ. සීයේ කොරටුව සුද්ධ කළාද? යන් අපිත් එන්නම් උදව්වට. උදේම අස්පස් කරලා දැම්ම දරුවෝ. අපේ මුරමාමගේ පාත්ති උඩිනුත් සත්තු දුවලා සීයේ. සීයලා කැලේ පැත්තේ ගිහින් බැලුවේ නැද්ද? උදේම ගියා නම් ගස් කපපු අයව අල්ලගන්න තිබ්බා. ඔය කිව්ව විදිහට එච්චර ගස් ගොඩක් ඒ ඉක්මනට අරන් යන්න පුළුවන් ඈ. ඇයි සීයේ? ඔහෙ කපපු ගහක් තිබ්බේ නෑ දරුවෝ. ඔය අපූර්වට ගස් ටික තිබ්බේ. ඇයි සීයා කිව්වේ ගස් කපනවා වගේ ඇහුණා කියලා මහා සද්දෙන්? අපි දැන් යම්. ආයෙත් හැන්දෑවේ කොරදුවට ඇවිල්ලා වැඩ පටන් ගන්න ඕනේ. අපි යනවා මාමේ. මේ මාත් 4ට විතර එන්නම්. හෙට අනිද්දා වැස්සක් යන්න ළඟයි වගේ. ඒක තමයි. වැස්ස බලලම ඉමුද. දිගටම වැස්සොත් තවාන හදලා තේරුමක් නෑ. පේන විදිහට අද හෙටම වගේ. තවාන හොදන් ගියොත් තවත් කරදරයක් ඔහෙට. දවස් 2-3ක් එහෙනම් බලමු. ළමයිනේ අපි ආපහු යන්. මල්ලියේ කහට උගුරක් දීලම යමු නේද? දැන් බෑ. මං ඔහොමම යන්නම්. ගිහින් නාගනම බොනවා. පුංචි මහත්තයාලට මොනවා හරි ඕනද? හරි ගිහින් මුදලාලිගෙන් කැමති දෙයක් ඉල්ලන් එන්න. අපි ගෙදර ගිහින් තේ ටිකක් වක් කරගමු. රෑ වෙලා පැලට ඇවිත් තේරුමකුත් නෑ. මේ සීයරත් එක්ක රෝස් පාන් අරන් යන්න. හකුරුත් එක කෑ හැකි පැලෙන්න. යන්. ළමයා ඉදිරිය යනවා වගේ. ඔව් මාමේ හෙට කලපු යන්න ආපන්න ලෑස්ති කෙරුවා. මොකද
මේ මොකද වෙන්නේ? මොකක්ද මේ සද්දේ? කැලේ පැත්තේ අද අර ඊයේ ඇහුණ කියපු සද්දේ නේද? යන්ත්‍රයක් වගේ. අද සද්දේ මෙහාටත් ඇහෙනවා. අපේ ගෙවල් පැත්තේ ඉන්න බෑ මුළු කෝසා. කැලේම පීරුවත් හොඩුවාවක් නෑ වෙද මහත්තයා. ගෙදර උන්ද බය වෙලා. මේක අදුශමාන බලවේගයක්. ඔහෙලා කඩිමුඩිය මෙහාට දුවන් ආවට අපිට රෑට ඕක විපරම් කරන්න බෑ නොවේ. ඇහුණු ഘോഷාවේ හැටියට එතන ලොකු පිරිසක් ඇති. කිසිම ලෑස්තියක් නැතුව අපිට ඒ පැත්තට කඩා පනින්න බෑ. අපි හෙට උදේම ලෑස්ති වෙලා හතර පැත්තෙන්ම කැලේ වට කරමු. ඉතින් අද උදේ ගියත් පළක්ු නෑනේ. ගමේ කට්ටිය කතා වෙනවා එදා රෑ අතුරුදහන් වුණු බහිරවයාගේ සද්ද කියලා. මාතු පාලව බිලිගන්න බැරි වුණු හින්දා කැලේ පැත්තේ ඉඳන් ලතෝනි දෙනවා කියලා. දැන් ඒ පැත්තේ පැල්ලකින්න යන්නත් බයයියෝ. බහිරවයා පේනව නේද? කතාවක් නිර්මාණය කරා වගේ නෙමෙයි. ඒකේ ඉවරයක් තියෙන්නත් ඕනේ. කලබල වෙන්න ඕනේ නෑ. හෙට වෙනකන් ඉවසමු. සීයේ අනේ අපිත් එන්නද සෝදිසියට? ඉස්කෝලේ පටන් ගත්තේ ඊයේ. දෙවනි දවසේ ඉඳලම පටන් ගන්නද වැඩි හදන්නේ. මට දෙන්න ගැන නම් සැකයි. ඒක හින්දා සර් එක්කම තමයි ඉස්කෝලේ අදින්නේ අද. ඔන්න සර් බොහෝම අමාරුවෙන් මෙතෙන්ද එනකන් නම් අරන් ආවා. බලාගෙන සර් යද්දි කට්ටියට බඩේ අමාරුව එහෙම හැදෙන්න පුළුවන්. අද ඒ වගේ දවසක්. අනේ ආරච්චි මහත්තයා මේක දවල් අල්ලගන්න බෑ. අපි අද රැට එමු. පොලිසියට දැන්වොත් මොකද? හැම එකම පොලිසිය මහතුරුන්ට කියන්න යන්න බෑ. අනික මොන හත්වලා මද්ද කියලා කියන්න දන්නේ නෑනේ මේක. ගස් කපන සද්දේ ඇහුනට කෝ මොක්කුවත් නෑනේ. ඔහේ හරි අපි අද රෑට ඇවිත් බලමු. සේරම යන්න ඕනේ. දෙන්නෙක් ඉස්සල්ලා ගිහින් බලමු. සද්දේ ඇහෙන්නේ රෑ 9ට විතර. පැය දෙකක් තුනක් සද්දේ අල්ලලා හිටිනවා. ඒ වෙලාවට ඇතුළට ගිහින් මොකද්ද හොරේ කියලා බලමු. අනිත් කට්ටිය ලෑස්ති වෙලා ඉමු මේ කිට්ටුව. අකට යුත්තක් වෙනවනම් දෙන්න ඇවිත් ඒ කට්ටියට කියන්න. කට්ටියම ගිහින් අල්ලගමු. කට්ටිය කියන විදිහට අර ඔහේ කියන්නේ බහිරවයා කියලානේ. ඇත්තටම බහිරවයා ඉන්නවනම් කැලේට යන එක භයානකයි නේද ආරච්චි මහත්තයෝ? බිලිගන්න හැම බලාගෙන ඉන්නවනම් කවුද එතකොට කැලේට යන්නේ? හරි මම බහිරවයට බය නැති දෙන්නෙක් ලෑස්ති කරන්න. ඔන්න ඕක තමයි කතාව. මේ ළමයි මට ඕක ගැන කටක් හෙල්ලුවේවත් නෑනේ. ඒ කියන්නේ මේක ගමේ අයිටත් කියන්න බෑ. මල් ලෑස්ති. ඔය එන්නේ එක්කෙනෙක්. මේ මොකද? අද රෑට ඔය දෙන්න ලෑස්ති වෙන්න ඕන කැලේ සෝදිසි කරන්න යන්න. ගමේ කට්ටිය බයයි බහිරව අවතාරයක් තියෙනවා කියලා. සර්ට නම් හිනා. අපි හින්දා තමයි සීයට යන්න උනේ. කැලේ ජාවාරංකාරයෝ හිටියොත් අපිත් පස්සේ යන්න. මේ විකාර නම් කතා කරන්න එපා. මට කිව්වේ කට්ටිය එනකන් ඔයාලව බලා ගන්න කියලා. නැත්තම් මාත් එතෙන් යනවනේ. ආරච්චි මාමා කිව්වේ බණ්ඩ අයියා
බයට යන්න බෑ කිව්ව කියලා මම බය පිස්සුද මන් අතර වුණේ ඔයාලගේ ආරක්ෂාවට වැස්සක් එන්න වගේ තව ටිකකින් වහි අපි වැඩේ අල්ලලා දාමුද? නෑ නෑ ආරච්චි මහත්තයෝ ලෑස්ති උණු එක යන්. මොකද කියන්නේ ඉස්කෝලේ මහත්තයා මාම ලෑස්ති නං මම එක පයින්. ඔන්න වැස්ස පටන් ගත්තා. ඔයාලා කැමති නම් දැන් යන වෙලාව කිට්ටුයි. ඔහෙලට ඕන නම් කුඩයක් දෙන්න කුඩ ඉහළම් මේ වගේ වැඩ කරන්න පුළුවන් එන්න මහත්තයා. මහත්තයා අපි පැල ළඟ නවතිමු. සද්දේ පටන් ගත්ත ගමන් කැලේට අදිමු. පැල ටික තිබ්බනම් වැස්සත් එක්ක යසත හැදෙනවා. මාම ඊයනම් මේ වෙනකොට සද්ද ඇහෙන්න පටන් ගන්න නේද හැබැයි වැස්ස හින්දා පරක්කු කරලාද? අපි කෝකටත් ඒ පැත්තට යමුද මහත්තයා? ඒක තමයි හොඳට බලාගෙන මම පිටිපස්සෙම එන්න මහත්තයා. කිසි සද්දයක් නෑනේ. කුවර සද්ද නෑනේ. දැන් 12ටත් කිට්ටුයි. මෙතනින් ඉවරයි. ඔය එහා පැත්තේ තියන්නේ එගොඩ වෙල්ලාය. තවන්නේ සීතලේ ඉන්න එකේ තේරුවක් නෑනේ. අපි ආපහු යන්. අන්න දෙන්න එනවා. මුදලාලි ඉක්මනට උණුවෙන් කෝපි දෙකක් ලෑස්ති කරන්න. ඇයි ඔය අද ඉස්කෝලේ යන්නේ නැත අනේ නෑ පොඩ්ඩෝ. සීයට හොඳටම උන්න. ඊයේ රෑ දෙමිලද කොහෙද? මම මේ වෙද සීයා එක්කන් එන්න කියලා. ඉන්න එහෙනම් මාත් එන්න නෑ නෑ ඔයා ඉස්කෝලේ යන්න. මං දැන් යන්න. සීයා කොහේ හරි යන්න කලින්. ඔයා නැතුව මට නම් යන්න බෑ මාත් එනවා එහෙනම් කොමුන්දලා ඉතින් කියන එකක් අහනවෑ. බලමු වැස්සට තෙමෙන්න එපා කියලා කොච්චර කියනවද? මේ ළමයින්ට ඉස්කෝලේ යන්නත් නෑ නේද? දැන් ටිකක් අඩු කරා. මේ ළමයින්ට පුළුවන් නම් බෙනිවැල් ගැට කොළ ටිකක් අඩන් එන්නකෝ. අපි හවස තව බෙහෙත් වට්ටෝරුවක් හදමු. හෙට උදේ වෙද්දි ඔය ඇඟේ අමාරු ගතිය නැති වෙයි එතකොට. අපි කඩන් එන්නම් සීයේ. මේ ඔයා අම්මට කියලා එන්න. අම්මා දන්නේ නෑනේ ඔයා ඉස්කෝලේ ගියේ නෑ කියලා. මේ ඔන්න මාව නම් අල්ලන්න එපා ඈ. අම්මා දන්නවා ඔයා ඉස්කෝලේ ගියේ නැත්නම් මාත් යන්නේ නැහැ කියලා. අපරාධේ වෙතතියගේ මහන්න තිබ්බනේ. කොහෙද වැනිවල් කැට තියෙන්නේ කියලා. දැන් කොහොමද ළමයිනේ සීයට? උදේ තිබ්බ ගින්දර නම් දැන් බැහැලා මාමේ. වෙද සීයා සාත්තුවක් කළා. අපි මේ වෙනිවැල් ගැට වැලක් හොයන ගමන් මාමේ. වෙනිවැල් ගැට අපේ ගෙදර නම් සරුවට හැදිලා තිබුණා. පහුගිය ඉඩෝරෙට සේරම වේලිලා ගිහින්. හැබැයි මම මේ කොහෙද හරි දැක්කා. කොහෙද? බට කැලේ. ඊයේ අපි බට කැලේ සෝදිසි කරන්න යද්දි ගොල්ලක් තිබුණා. ඒත් ඉතින් මේ ළමයිට හොයාගත්ත හැකියි. තනියම යන්න නම් මටත් මොකද්ද වගේ. මං කායක හරි ගිහින් අපි එන්නම් මාමේ යන්න. මේ මාමේ මේ පැත්තෙන් සද්දයාව කිව්වට මුකුත් වෙනසක් නෑනේ. කවුරු හරි සද්දයක් දාලා ගමේ කට්ටිය බය කරනවද? මතකනේ එකපාරක් ගඟේ බය කිරුවේ භූත බෝට්ටුවක් කියලා.
මෙතන තියෙන අපබ්‍රංශේ මටත් වැටහෙන්නේ නෑ දරුවෝ. මටත් දැන් ඇත්තටම හිතිලා තියෙන්නේ අර බහිරවයකේ වැඩක්වත්ද කියලා. ඊයේ රෑ නම් සද්දේ තිබ්බේ නෑ. වැස්ස හින්දාද දන්නෙත් නෑ. ඒත් ඉතින් බහිරවයෙක් නම් වැස්ස කියලා නිදාගන්නේ. ඔන්න අදත් රෑ වෙලා කැලේ ගැන සෝදිසියෙන් එම්මු කියලා කට්ටිය කතා වුණා. අනේ මන්දා. ඔන්න ඔය ඉස්සරහා ගාල් ටික තිබ්බේ. මෙයාලගේ ඔළුවෙන් බහිරවයා තාම ගිහින් නෑනේ. මේ හරිය මරු උණ බඩ ටිකක් තියෙනවා. එල්ලේ බැට් එකක් හදන්න නම් මරු. මේ යන ගමන් එකක් කපන් යන් එයි ඈ. යස වෙනිවැල් ගැට ටික බට කැලෙන් කිව්ව නේද? ඔව් සීයේ. සිරිසේන මාමා කඩලා දුන්නේ. ටික මේ උණ කොළ අස්සේ ඉඳලා මුන් වැටුනේ. මේ හැවෑරපු සතෙක් නේද? ඒ වගේ තමයි. පේන විදියට රැහැයියෙක් වගේ. හැබැයි මෙයා ටිකක් ලොකුයි වගේ. මෙහෙම එකෙන් නම් කලින් දැකලා නැහැ. රැහැයියෙක්? සීයේ. අර සද්දේ මොන අරක මොක? මේ හරියෙන් තමා මං අරක ගත්තේ. සීයා කියන විදියට දවල් කාලේ රැහැයියෝ කොළ අස්සේ හැංගිලා ඉන්න ඕන. සාමාන්‍යයෙන් දවල් කාලේ තමයි රැහැයියෝ කෑ ගහන්නේ. ඒත් අපිට ඇහුනේ රෑනේ. මට තියෙන ප්‍රශ්නේ ඒකයි. හැබැයි එයාලා මෙහෙ ඉන්නව නම් මෙයාලා දවල් කාලේ මේ කොළ අස්සේ හැංගිලා ඉන්න ඕනේ. අපිට ඒක හොයාගන්න එක ක්‍රමයයි තියෙන්නේ. පොඩ්ඩෝ. හරි මං ලෑස්ති. රැහැයියෝ එයාලා ඈතට යනවා. සියාතුට අසනීප හින්දා අද කාට හරි කැලේට යන්න වෙන්නේ. මේ මොන එකක්ද? හරි කවුලුත් කලබල වෙන්න ඕන නෑ. ඔය යන්නේ රෑට ගස් කපපු කට්ටිය තමයි. මොක මොන මොකේද? කට්ටිය හිතන් හිටියේ සද්දයාවේ බහිරවයෙක්ගෙන් කියලානේ. ඔන්න අපේ ඉස්කෝලේ විද්‍යාව සර් එක්කන් ආවා. එයා කියයි මොකද්ද මෙතන උන ගැටලුව කියලා. හරි හැමෝම සංසුන් වෙන්න. පහුගිය ටිකේ හැමෝම බය වුණා නේද රෑට ආපු සද්දෙට? ඕක අපේ ඉස්කෝලේටත් ආරංචි වුණා. කැලේ සතුත් බය වුණු එකේ අපිත් නොදන්න සද්දෙකට බය වෙන එක සාධාරණයිනේ. මේ බලන්න මෙයා තමයි අපි හැමෝම බය කරපු අබිරහස. මේ ළමයි මෙයාව හොයාගත්තේ නැත්තම් කවදාවත් මේ වෙච්ච දේ ආයේ හොයාගන්න බැරි වෙනවා. මේ හැබෑරපු රැහැයියෙක්. අපි කවුරුත් දැකලා නැති හරිම දුර්ලභ රැහැයි විශේෂයක්. උන් වැඩිපුරම ගැවසෙන්නේ උණ පඳුරු ආශ්‍රිතව හින්දා උන්ට කියන්නේ උණ රැහැයියන් කියලා. අර රෑට ඇහෙන සද්දේ තමයි මේ රැහැයියන්ගේ පිරිමි සතුන් කරන කෑ ගැහිල්ල. ඒක හරියට යන්ත්‍රයක සද්දයක් වගේ ඇහෙන්නේ. හරියට අවුරුදු කාලෙදී කොහා කෑ ගහනවා වගේ මෙයාලගේ පිරිමි සත්තු සහකාරිය හොයාගන්න තමයි කෑ ගහන්නේ. උණ රැහැයියන් වැස්සට සීතලට ක්‍රියාකාරී නෑ. ඒකයි වැහි දවස් වලට නිශ්ශබ්ද. දවල් කාලෙදී ගස්වල හැංගිලා සත්තුන්ගෙන් බේරිලා ඉන්නවා. මේ ළමයි ගස්වලට තට්ටු කරපු හින්දා උන් ඇවිසිලා මේ ළඟ කොහේ හරි තැනකට යන්න ඇති. හැබැයි උන් කොහෙ ගියත් උන්ගේ ජීවිත කාලේ තව දවසකින් දෙකකින් ඉවරයි. මෙයාලා බිත්තර දාලා ස්වභාවිකවම මැරිලා යනවා. මේ බිත්තර වලින් කීටෝ ඇවිත් උන් පොළවට යනවා. ගිහින් පොළවේ යට අවුරුදු ගාණක් ජීවත් වෙනවා.
සමහර විට අපි කවුරුත් නොහිතන දිගු කාලයක්. ආයේ එයාලා එද්දි අපි නොහිටින්නත් පුළුවන්. ඉතින් මේක ගමට ආපු නපුරක්වත් නරක පෙර නිමිත්තක්වත් නෙමෙයි. ඒක සබාදහමේ සිද්ධ වෙච්ච හරි අපූර්ව සිදුවීමක්. අපි බය වෙනවා වෙනුවට සතුටු වෙන්න ඕනේ. මෙහෙම දෙයක් දකින්න ලැබීම ගැන.